සුබ දවසක් අස්සසුම ප්‍රතිලාභී ඔයාලා හැම දෙනෙක්ටම. ඉතින් ඔන්න යාළුවනේ ඔයාලව දැනුවත් කරන්න වෙලා තිබ්බ ඔන්න අලුත් තොරතුරක් අරගෙන අවිල්ලා තියෙනවා. ඉතින් මේක හැමෝම දැනුවත් වෙන්න ඕන. ඉතින් මෙන්න මේ මාසේ කියන්නේ මෙන්න මේ ඔක්තෝබර් මාසේ සිස්ටම් එකේ තියෙන වැරද්දක් පිළිබඳව තමයි මෙන්න මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. ඉතින් ඔයාලා මේක දකින්නත් ඇති සමහරට සිස්ටම් එක චෙක් කරන්න දන්නේ නැතුව ගොඩක් කට්ටියකුත් ඇති. ඉතින් සිස්ටම් එක චෙක් කරන්න දන්නේ නැති කට්ටියට අද වීඩියෝ එකේදී මම කියලා දෙනවා සිස්ටම් එක බලා ගන්න විදිහත්. ඉතින් ඒකත් එක්ක අපේ channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් subscribe කරලා එකතු වෙන්න. ඉතින් සිලෝන් අකාඩමි YouTube channel එක කියන්නේ අස්සසුම සම්බන්ධයෙන් තොරතුරු ගේන නිවැරදි YouTube නාලිකාවක්. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක පල්ලෙහාන් තියෙන රතු පාට subscribe button එක click කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. ඉතින් අපේ channel එකත් එක්ක එකතු වුණොත් ඔයාට පුළුවන් මෙන්න මේ වගේ අස්සසුම තොරතුරු හරි තොරතුරු ඔයාලගේ ප්‍රශ්නත් එක්කම මගේ වීඩියෝ වලින් දැනගන්න. ඉතින් හරි තොරතුරු තමයි අරගෙන එන්නේ. ඉතින් ඒ හින්දා ඔයාට පුළුවන් channel එකත් එක්ක එකතු වෙන්න. ඉතින් දැන් ඔයාලට මෙන්න මේ වීඩියෝ එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ තියෙන්නේ ඉතින් දකුණු පැත්තෙන් තියෙන්නේ සිස්ටම් එකේ ඒ කියන්නේ හිඟ මුදල් නැති සිස්ටම් එකේ ස්ක්‍රීන්ෂොට් එකක්. ඉතින් අපේ මෙන්න මේ විදිහට වම් පැත්තෙන් තියෙන්නේ කළු පාට සිස්ටම් එකේ කළු පාටින් තියෙන්නේ මෙන්න මේ විදිහට මේ ඒ කියන්නේ සිස්ටම් එකට මුදල් බැර කරපු ඔක්තෝබර් මාසේ මුදල් බැර කරපු මෙන්න මේ හිඟ මුදලුත් එක්ක. ඉතින් ගොඩක් කට්ටිය මගේ වීඩියෝස් වලට කමෙන්ට් කරලා තිබ්බා සිස්ටම් එකේ මෙන්න මේ විදිහට මේ සැරේ හිඟ මුදල් දෙන්නේ නැද්ද කියලා. ඉතින් මේක ඇත්තටම අපරාධ කියලා කියන්න ඕන. ඉතින් මොකද කියනවා නම් ගොඩක් කට්ටියට හිඟ මුදල් දීලා නැහැ. ඉතින් මෙන්න මේ ස්ක්‍රීන්ෂොට් එක අහම්බෙන් එක්කෙනෙක්ගෙන් තමයි මෙන්න මේ ස්ක්‍රීන්ෂොට් එක ඉල්ලගත්තේ. ඉතින් ඔයාලට මේ කළු පාටින් බලා ගන්න පුළුවන් වෙන්නේ හිඟ මුදල් එක්කම මෙන්න මේ විදිහට සිස්ටම් එකට මුදල් බැරුණ එකක්. ඉතින් සුදු පාටින් බලා ගන්න පුළුවන් වෙන්නේ හිඟ මුදල් නැතුව සිස්ටම් එකට මුදල් බැර වෙච්ච එකක්. ඉතින් ගිය මාසේ ඒ කියන්නේ සැප්තැම්බර් 30 වෙනිදා තමයි මෙන්න මේ විදිහට මේ මුදල් සිස්ටම් එකකින් නෙමෙයි අපේ බැංකු ගිණුම් වලට බැර කරා. ඉතින් ඔයාලා දන්නවා ඇති සිස්ටම් එකේවත් කිසිම අප්ඩේට් එකක් නැතුව අපිට ඩිරෙක්ට් මේ කියන්නේ කෙලින්ම බැංකු ගිණුමටම සැප්තැම්බර් මාසේ මුදල් ලබා ගැනීමේ හැකියාවක් තිබ්බා. ඉතින් මෙන්න මේ වීඩියෝ එක කරන්නේ ඔක්තෝබර් 30 වෙනිදා. ඒ කියන්නේ අද දිනේ තාමත් මෙන්න මේ විදිහට දෙවන අදියරේ කට්ටියගේ මුදල් ලැබිලා නැහැ කියලා කියනවා. ඉතින් මෙන්න මෙතන තාම එක්කෙනෙක්වත් මුදල් ලැබිලා නැහැ. ඉතින් ඔයාලට දැන් පේනද මෙන්න මේ සිස්ටම් එකේ ඩේට් එක තියෙන්නේ 1900 ගානක. ඉතින් මෙන්න මේ විදිහට ඩේට් එක තියනවා කියන්නේ මෙන්න මේ ඔයාලා දන්නේ නැති මෙන්න මේ සිස්ටම් පද්ධති සකස් කරන්න. ඉතින් මේවා තාක්ෂණ දැනුමක් තියෙන හොඳ දියුණු ඉගෙනුම් ගත්ත කට්ටිය තමයි මෙන්න මේවට ඇතුළත් කරන්නේ මෙන්න මේ සිස්ටම් පද්ධති සකස් කරන්න. ඉතින් ඔයාලට පේන ඇති මෙන්න මේ ඕනම ගොනෙක්ට තේරෙනවා මේ 2025 වර්ෂය කියලා. ඉතින් ඒ වුණාට මෙන්න මේ සිස්ටම් එකේ දිනේ පෙන්වන්නේ 1900 ගානක අවුරුද්දක් පෙන්වන්නේ. ඉතින් ඒ වගේම පළවෙනිදා ඒ කියන්නේ මේ 1 තමයි දිනේ පෙන්වන්නේ. ඉතින් මේ 30 වෙනිදා ඒ කියන්නේ මෙන්න මේ සිස්ටම් එක අපිට බොරුවක් කරනවාද? ඉතින් ඇත්තටම මිනිස්සුන්ට මේ මුදල් හරියටම ලබා දෙන දිනයක් සඳහන් කරලත් නැහැ. මේ කට්ටිය එන්න සිස්ටම් අප්ඩේට් කරනවා. ඉතින් අපිට තව දවස් කීපයක් බලාගෙන ඉන්න වෙදී ඉතින් මේ යන විදිහට නම් සිස්ටම් එකෙන් මුදල් මෙන්න විදිහට බැංකු ගිණුම් වලට බැර කරන එකක් නැහැ. ඉතින් ගිය මාසේ නම් සැප්තැම්බර් මාසේ නම් සිස්ටම් එකේවත් කිසිම අප්ඩේට් එකක් නැතුව බැංකු ගිණුම් වලට මුදල් බැර කරා. ඉතින් මේක ගැන හරිම තොරතුරක් නැහැ. ඔයාලට පේනති සිස්ටම් එකේ වැරදි අවුරුදු ඒ වගේම දින තමයි තියෙන්නේ. ඉතින් අද 30 වෙනිදා තාමත් අපිට මුදල් බැංකු ගිණුම් වලට වැටලා නැහැ. ඉතින් එහෙම කවුරු හරි වැටිච්ච කෙනෙක් ඉන්නවා නම් පල්ලෙහාන් කමෙන්ට් කරගෙන යන්න අනිවාර්යයෙන්ම බැංකුවත් එක්කම ඒ වගේම මෙයාට ලැබුණු මුදලත් එක්කම. ඉතින් ඒ වගේම මෙන්න මෙහෙට තව දෙයක් මතක් කරන්න ඕන. සැප්තැම්බර් මාසේ ගොඩක් දිනෙට මුදල් අඩුවෙන් තමයි හම්බෙලා තිබ්බේ. ඉතින් ඒ කියන්නේ රුපියල් 17500ක දීමනාවක් ලැබෙන්න තිබ්බ කට්ටියට මෙන්න මේ විදිහට රුපියල් 10000ක අඩු දීමනාවක් වගේම රුපියල් 10000ක දීමනාවක් ලැබෙන්න තිබ්බ කට්ටියට රුපියල් 5000ක දීමනාවක් තමයි සැප්තැම්බර් මාසේ ලැබිලා තිබ්බේ. ඒ වගේම රුපියල් 2500ක අඩු දීමනාවක් උත් ලැබිලා තිබ්බ ගොඩක් කට්ටියට. ඉතින් ඒ ගොඩක් කට්ටිය මට කියලා තිබ්බා මට අමාරුයි මෙන්න මේ මුදලින් ජීවත් වෙන්න. ඉතින් අපේ පවුලේ සමාජිකයන් ගොඩක් ඉන්නවා කියලා. ඉතින් ඇත්තටම පවුලේ සමාජිකයන් සංඛ්‍යාවත් එක්ක මේ මුදලින් ජීවත් වෙන්න කිසිම එකේ ඉන්නේ හිතන්නවත් බෑ. ඒ තරම් පොඩි මුදලක් ලැබිලා තිබ්බ සැප්තැම්බර් මාසේ. ඉතින් ඔයාලට පුළුවන් පල්ලෙහා ලින්ක්ස් වලින් ගිහිල්ලා දැන් ඔයාගේ සිස්ටම් පද්ධතිය චෙක් කරන්න ඔයාගේ IDD නම්බර් එක ගහලා ඉතින් ඒ විදිහට චෙක් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් එතන පෙන්ඩින් කියලා මම කලින් පෙන්නුවා වගේ පෙන්ඩින් කියලා වෙන්න තියෙන විදිහට මේ වෙන්න විදිහට එතන ඉස්සරහින් ඔයාගේ මුදල සඳහන් කරලා තියෙයි කීයද ලැබෙන්නේ කියලා. සාමාන්‍යයෙන් 17500ක් සාමාන්‍යයෙන් වැඩි මුදලක් තියෙනවා නම් ඔයාලට හිඟ මුදලුත් එක්කම අනිවාර්යයෙන්ම ලැබෙයි. ඒ කියන්නේ සැප්තැම්බර් මාසේ මුදලුත් එක්කම සමහර විට මෙන්න මේ ඔක්තෝබර් මාසේ ලැබෙන්න ඉඩ තියෙනවා. ඉතින් අනිවාර්යෙන් මේක චෙක් කරගන්න. ඉතින් අපි තවත් තොරතුරකින් හමු වෙන තුරු ඔයගොල්ලොන්ට සුබම සුබ දවසක්.